ආයිබෝන් හැමෝටම හැපිනෙස් YouTube channel එකට ආදරෙන් ඔයාලා පිළිගන්නවා. අද මගේ උදේ වරුව ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් වෙනද වගේම මුලින්ම යන්නේ කුස්සියට. ඉතින් මගේ සාමාන්‍ය උදේ වරුව මේ වගේ තමයි ගත වෙන්නේ. ඊයේ රෑ උයලා කුස්සියත් හොඳට අස් කරලා තමයි කුස්සියේ වැඩ නිමා කළේ. ඒ නිසා හැමදාම උදේට නැගිටලා ලස්සනට පිළිවෙට තියෙන කුස්සිය දකිද්දී හිතට දැනෙන්නේ වෙනම සැනසෙල්ලක්. ඇත්තටම දවස හොඳ විදිහට පටන් ගන්න පිරිසුදු පිළිවෙල කුස්සිය ලොකු හයියක්. ඒ නිසා හැම වෙලේම රෑට කුස්සිය අස් කරලා නිදා ගන්න තමයි මම උත්සාහ කරන්නේ. මම සාමාන්‍යයෙන් උදේට උයන කෑමට අවශ්‍ය එළවලු ටික රෑම සකස් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. එහෙම කරලා තිබුණාම උදේට ඉක්මනින්ම අරගෙන උයන්න පුළුවන්. එතකොට ඉක්මනින්ම මහන්සියක් නැතුව උදේට ආසාවෙන් උයන්න පුළුවන්. ඒ වගේම කලබලයක් නැතුව වැඩටත් යන්න පුළුවන්. පොඩි සැලසුමක් රෑ කරලා තිබුණාම උදේ කාලය ගොඩක් ඉතිරි. මගේ උදේ වැඩ ටික කරගන්න මෙන්න මේ දෙන්න ගොඩාක් උදව් වෙනවා. රයිස් කුකර් එක, මල්ටි කුකර් එක මට ගොඩාක් ප්‍රයෝජනවත්. මල්ටි කුකර් එකෙන් ගොඩාක් වැඩ ටිකක් කරගන්නවා මම. විනාඩි 8යි බත් එකක් තැම්බෙන්න යන්නේ. ඒ නිසා මට ගෙදර අස් කරගන්න, කුස්සිය වැඩ ඔක්කොම ඉවර කරගන්න මාර පහසුයි. මම හැම වෙලේම උත්සාහ කරන්නේ ගෙදර පිළිවෙලට පිරිසුදුවට තියාගන්න. හැම දෙයක්ම එකපාරට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් පොඩි පොඩි වැඩ ටික වෙලාවට කරගෙන ගියාම ගන්න දේ ගත්ත තැනින්ම තිබ්බහම නිකම්ම පිළිවෙලට අපි හැඩ ගැහෙනවා. මම ප්ලාස්ටික් බඩු අඩු කරගන්න ගොඩාක් උත්සාහ කරනවා. මොකද අපි ගෙදර අලුතෙන් තමයි හැදුවේ. ඒකට මුදල් ගොඩක් වැය වුණා. මේ විදිහට බඩු පාවිච්චි කරලා සල්ලි එකතු කරගෙන ආයෙ ඉතින් සෞඛ්‍යමත් විදිහට බඩු ටිකක් ගන්න හිතාගෙන ඉන්නවා මම. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන හැම බඩුවක්ම එයට අදාළ තැනම පහසුවෙන්ම ගලවන්න පුළුවන් විදිහට තියාගෙන ඉන්නවා. එහෙම සංවිධානයක් තිබුණාම මොන දේ හොයන්නත් කාලය ඉතිරි. අපි පොඩි කාලේ ගෙදර කුස්සියේ වැඩ ඔක්කොම කළේ අම්මනේ. ඉතින් අපිට ඒ කාලේ මහන්සි එච්චර තේරුනේ නැහැ. වැස්සක් තිබුණොත් අපි ගුලි වෙලා නිදා ගන්නවා. අම්මා ඉතින් කුස්සියේ වැඩ. අද අපිත් ඒ වගකීම් කරට අරන් තියෙන්නේ. මේ වෙලාවේ ලිපේ කෑම ටික තියලා තමයි තියෙන්නේ. ඒ අතරේ මම පොඩි පොඩි වැඩ ටිකක් කරගන්නවා. එක වැඩක් ඉවර වෙනකම් බලාගෙන ඉන්නවට වඩා ඒ කාලයත් ප්‍රයෝජන අරන් අනිත් වැඩ ටිකක් කරගන්න මම පුරුද්දක් කරගෙන ඉන්නවා. එහෙම කරගනිද්දී උදේ වරුවේ වැඩ ගොඩාක් ඉවර කරගන්න පුළුවන්. අද කෑම උයන්නේ දර ලිපිනුයි ගෑස් ලිපිනුයි දෙකම එකවර පාවිච්චි කරාම වැඩ ටික ඉක්මනින්ම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මට උදේ වරුව කාලය ඉතිරි කරගන්න එක වටිනවා. දර ලිපේ උයන කෑමට ලැබෙන රසයත් ගෑස් ලිපේ ඉක්මන් බවට මම මාර කැමතියි. අපි කෑම හදන කුස්සිය හැම වෙලේම පිරිසුදුව තියාගන්න එක වැදගත්. පිරිසුදු කුස්සියත් පිරිසුදු කෑමත් හිතට මෙන්ම ගතටද සැනසීමක්. ඒ නිසා උයන අතරතුර පුළුවන් තරම් පිරිසුදුව වැඩ කරගෙන වැඩ ඉවර වුණාමත් කුස්සිය පිළිවෙලට මස් කරගන්න මම පුරුද්දක් කරගෙන තියෙන්නේ. තව කුණු දූවිලි නැති කුස්සියේ කැරපොත්තු කෘමීන්ද අඩුයි. මේ පුංචි පුරුදු තමයි ලස්සන පිරිසුදු ගෙදරක රහස වෙන්නේ. උයන වෙලාව කියන්නේ මට හරි නිස්කලංක වෙලාවක්.
ලිප ළඟ ඉඳගෙන කෑම ඉදෙන සුවඳත් එක්ක දවසේ පොඩි පොඩි දේවල් ගැන හිතන්නත් වෙලාවක් ලැබෙනවනේ ඉතින්. සමහර වෙලාවට උයන එක මහන්සියක් වගේ දැනුණත් පවුලේ අය ආසාවෙන් ඒ කෑම කනව දකිද්දී ඒ මහන්සිය අමතක වෙලා යනවා. මට නම් කුස්සිය කියන්නේ කෑම හදන තැනක් විතරක්ම නෙවෙයි. ගෙදර ආදරය පිරෙන තැනක්. ඉස්සර ගෙදර ඉන්න කාලේ අම්ම එක්ක උදේ රෑ වෙනකොට දවසේ වුණු දේවල් කතා කර hina වුණා. කතා කරන්නේ එක දෙයක්, ඉවර කරන්නේ තව දෙයක්. ඉතින් ඒක මතක් වෙද්දී ඇත්තටම hina යනවා. ඔන්න කෑම ටිකත් ඉතින් ඉදීගෙන එනවා. අනිත් අයත් දැන් එක්කෙනා අවදි වෙනවා. තව ටිකකින් කෑම ටික ලෑස්ති. උයලා ඉවර වෙලා ලස්සනට කුස්සිය අස් කරමුකෝ. අස් කරන්න නම් දෙයක් නෑ ඉතින්. ඒත් ඉතින් අර පුරුද්දට වගේ හැමදාම අස් කරනවා.
3 5 දමන කප් දිනපතාම මම පිරිසිදු කරනවා. එතකොට කුණු දූවිලි ඒ අමුද්‍රව්‍යයට එකතු වෙන්නේ නැහැනේ. මගේ කුස්සියේ 80%ක් පමණ තියෙන ප්ලාස්ටික් ආශ්‍රිත බඩු. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වනේ ගෙදර හදන්න සල්ලි ගොඩාක් යට කළ නිසා අපි මේ වගේ අඩුවට ගන්න පුළුවන් දේවල් පාවිච්චි කරනවා. ඒ කියන්නේ කෙටි කාලීනව. ඉතින් ඉස්සරහට ලස්සන කිචන් අයිටම් මගේ කුස්සියෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. දැන් නම් උයන වැඩ ටික ඉවරයි. අද උදේට දවල්ට කෑම ලෑස්ති. දැන් ඉතින් උදේ 6 වගේ වෙලා වැඩට යන්නත් ඕනේ. ඉක්මනින්ම සාලේ අතු ගාලා සාලෙත් පිළිවෙලටම අස් කරලා අපි වැඩට යමුකෝ. මට නම් හිතෙන්නේ ගෙදරක් පිළිවෙලට පිරිසුදුව තියෙනවා කියන්නේ ගෙදරට එන අමුත්තන්ටත් ලස්සන හැඟීමක් ගෙන දෙන්නක් කියලා. ගෙදරට එන අමුත්තන්ට පිළිවෙල වටපිටාවක් දකිද්දී එයාලගේ හිතටත් සැනසීමක් දැනෙනවනේ. මේ වෙලාවේ අම්මා අතින් කිරි තේ එක අනිවාර්යෙන්ම හැදෙනවා. මම ඒක නම් වීඩියෝ කරගත්තේ නැහැ. මේ වැඩ ටික දැක්කහම සමහර අයට හිතෙයි මේවා ඉවරයක් නැති වැඩනේ කියලා. හැබැයි මම මේ හැම වැඩක්ම විනාඩි 45ක් ඇතුළත ඉවර කරගන්නවා. මොකද මට වෙලාවට වැඩට යන්නත් ඕනිනේ. උයලා ගෙවල් අස් කරලා වැඩට ගියාම අම්මටයි තාත්තටයි මාර සැනසෙල්ලක්. එයාලට නිදහසේ බබා එක්කම ඉන්න පුළුවන් එතකොට. කොච්චර අස් කරත් බබාගේ සෙල්ලම් බඩුවක් කොහෙන් හරි මතුවෙනවා. වැඩි වෙලාවක් යන්නෙම සෙල්ලම් බඩු ටික එක තැනකට දාන එක තමයි ඉතින්. අද නම් කාලගුණෙත් හරිම ලස්සනයි. නැවුන් හුලඟත් එක්කම දවසම ප්‍රබෝධමත්ව පටන් ගන්න පුළුවන් වගේ දැනෙනවා. මේ වගේ ලස්සන උදෑසනක් තිබුණාම වැඩ ටික හරිම ආසාවෙන් කරගන්න හිතෙනවා.
දැන් නම් උදේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉක්මනින්ම වොෂ් එකක් දාගෙන වැඩට යන්න ඕනි. ඔන්න ඉතින් දැන් මම වැඩට යන්න පිටත් වෙන්න ලෑස්ති වෙනවා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මගේ චූටි පැටියා හොඳටම නිදි. එයා අවදි වෙද්දී මම වැඩට ගිහින් ආච්චි අම්මා සීයා එක්ක එයා උදේවරුේ ඉන්නේ. අනේ ඉතින් ලෝබයි දාලා යන්නත්. ඒත් ඉතින් එයාගේ අනාගතේ ලස්සන කරන්නනේ ඉතින් දෙමාපියන් වෙන අපි උත්සාහ කරන්නේ. ඔන්න ඉතින් දැන් මම වැඩට යන්න පිටත් වෙනවා. මම වැඩට යන්නේ පයින්මයි. උදේ මේ විදිහට ඇවිදගෙන යන එකත් හරිම ප්‍රබෝධයක්. මම වැඩට යන පාර නම් හරිම ලස්සනයි. වෙනද නම් මේ වෙලාවට ඉස්කෝලේ ළමයි නම් හමු වෙනවා. අද නම් ඉතින් මම තනියම තමයි ඇවිදගෙන යන්නේ. ඔන්න ඉතින් ප්‍රධාන පාරට ආවා. ඔහොම දිගට ගිහිල්ලා ලස්සන කඳු පන්ටියක් දක ගන්න පුළුවන්. ඇත්තටම මේ ගම මාර ලස්සනයි. මම ඔයාලට ඉස්සරහට වීඩියෝ ගේන්නම්කෝ. ලස්සන තැන් ගොඩාරියක් තියෙනවා. ඔන්න ඉතින් වැඩ කරන තැනටත් ආවා. දවස් 5ක් උදේවරුව පාසලේ තමයි ගත කරන්නේ. ඔන්න ඉතින් මගේ උදේවරුව මෙතනින් අවසන්. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමුකෝ.